හෙලෝ කේක් ලවර්ස් ලයිෆ් විත් අනු මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද අපි හදන්න යන්නේ ලස්සන ඩෝල් කේක් ඩිසයින් එකක්. මුලින්ම අපි කේක් එක බේක් කරගෙන ඒක ක්‍රම් කෝට් කරගන්නවා බටර් අයිසින් වලින්. වයිට් කලර් ෆොන්ඩන්ට් එකෙන් අපි රැලි හදාගෙන මේ ඊට පස්සේ බටර් අයිසින් එකට අලව ගන්නවා ඉස්සරහින්. පිටිපස්සට අපි දාන්නේ මං හිතාගෙන ඉන්නේ yellow color එකෙන් ෆොන්ඩන්ට්. මොකද ඩෝල් ඉල්ලුවේ yellow color එකෙන්. yellow color ෆොන්ඩන්ට් එක හදාගෙන පිටිපස්ස ටික මං පිටිපස්සට ඒක කවර් කරගන්නවා. ෆොන්ඩන්ට් එක එලන්න ඕනි හරිම පරිස්සමින්. රැලි ටිකත් හදාගන්න ගමන් අපි පරිස්සමට ෆොන්ඩන්ට් එක ලස්සනට එලා ගන්නවා ෆ්‍රොක් එකක් විදිහට. රැලි ටිකත් ගාන්න හදන ගමන් ඊට පස්සේ අපි වැඩි ටික කපා ගන්න ඕනි ඩෝල් හයි කරන්න පුළුවන් සයිස් එකට. මේ වීඩියෝ එක තමයි මම YouTube එකට දාන පළවෙනි ලොං වීඩියෝ එක. ඊට පස්සේ අපි ගාන්ට රැලි ටික හදාගෙන උඩ වැඩි කොටස කපා ගන්නවා. ඔය මගේ අත්වල තියෙන නා ඒ වෙලේ පොන්නට අනලා yellow color එක ගෑවිලා ඒක නම් ගණන් ගන්න. මොකද පොන්ඩෙට් අනන ගමන් අපි අත හොද ඇනුවොත් පොන්ඩෙට් එක සවුත් වෙන්න බලනවා. ඒක නිසා පුළුවන් තරම් අත හොදන ප්‍රමාණය අඩුවෙන් පිරිසිදුව තමයි අපි පොන්ඩෙට් එක අනා ගන්න ඕනේ. මේ ඕඩර් එක ගැන කිව්වොත් මේක ආවේ මට බලංගොඩින් චූටි දෝනියෙක්ගේ ලස්සන දවසක් වෙනුවෙන් තමයි මේ ඕඩර් එක හදන්නේ. එයාලා ඉල්ලුවේ yellow color theme එකට yellow color frock එකක් දාලා ලස්සන ඩෝල් කේක් එකක් කිලෝ එකේ කේක් ප්‍රමාණයකින් තමයි මම මේක බේක් කරගත්තේ. ඉතින් ඊට පස්සේ ඩෝල්ව මම වෙනමම තමයි ඩෝල්ගේ ඇඳුම ඇඳුවේ උඩ කොටස. පස්සේ අඳලා හිමීට කේක් එක ඇතුළට ගාන්ට හයි කරන්න ඕනි. වෝටර් ගම් පේස්ට් එකකුත් තමයි මම මේ අලවලා ගාන්නේ. දැන් අර පබළු වැලක් දානවා මේ ප්‍රදේශයේ කවර වෙන්න. ඒක පිටිපස්සට දාලා හයි කරලා කම්බියකින් එක අපි අමුණනවා. මොකද වෝටර් වලට ඇලෙන්නේ නැහැ මේ පබළු. ඊට පස්සේ අපි පිටිපස්සට ලස්සන ලොකු බෝ එකක් හයි කරගන්නවා. ඒ බෝ එක හදපු වීඩියෝ එක නම් නෑ මං ගාව. ඔයාලට ඕනි නම් කියන්න මම බෝ එකක් හදන වීඩියෝ එකක් දාන්නම්. දැන් වැඩ ටික ඉවරයි ගොඩක් දුරට. ඊට පස්සේ අපි නම ගහනවා ප්‍රින්සස් කියලා ඉස්සරහින් පොන්ඩන්ට් වලින්ම. ඒකත් වීඩියෝ වෙලා නෑ මගේ අතින්. අන්තිමට මම දාන්නම් ෆයිනල් ලුක් එක ෆොටෝ එකකින්. ඉතින් ඔයාලා කියන්නකෝ මේ ඩෝල් ලස්සනයිද කියලා.